කොහොමද ඉතින් මේ යාළුවනේ අදත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කළේ නැහැ. ගොඩක් කට්ටියගේ ඉල්ලීමක් තිබ්බා ග්‍රීන් ටී ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න කියලා. ගොඩක් කට්ටියගේ මේ දවස්වල ග්‍රීන් ටී ගැන ප්‍රශ්න එනවා. ග්‍රීන් ටී කොහෙන්ද ගන්නෙ? ග්‍රීන් ටී මොනවද ග්‍රීන් ටී වර්ග තියෙන්නේ? ඉතින් අපි ග්‍රීන් ටී ගත්තොත් එහෙම ලංකාවේ කළු තේ නිෂ්පාදනය කරන හා සමානව ග්‍රීන් ටී නිෂ්පාදනය වෙන්නේ නැහැ. ග්‍රීන් ටී නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ කර්මාන්තශාලා කුඩා ප්‍රමාණයක. ඒ කියන්නේ 10ක් 15ක් වගේ තමයි ග්‍රීන් ටී නිෂ්පාදනය වෙන්නේ. ඒකෙත් පහතරට නිෂ්පාදනය වෙන ප්‍රමාණයක් තියෙනවා, උඩරට නිෂ්පාදනය වෙන ප්‍රමාණයක් තියෙනවා. ඔය නිෂ්පාදනය වෙන ප්‍රමාණය අනුව එක එක ෆැක්ටරිස් වල නිෂ්පාදනය වෙන ග්‍රීන් ටී වෙනස් වෙනවා. අපි ලංකාවේ ගත්තොත් ග්‍රීන් ටී වර්ග අපි නිෂ්පාදනය කරන වර්ග සාමාන්‍යයෙන් තියෙනවා වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම CH තියෙනවා, GP1 තියෙනවා, GP2 තියෙනවා, ඊට පස්සේ GPSP තියෙනවා, GC තියෙනවා, SW තියෙනවා, YH තියෙනවා. වගේ වර්ග ගොඩක් තියෙනවා ග්‍රීන් ටී. හැබැයි ලංකාවේ අපිට ගැළපෙන වර්ගයකට මම නම් දකින්නේ gunpowder 1 කියන එකයි, gunpowder 1 SP කියන එකයි. ඒ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් ගැළපෙන්නේ. හැබැයි මේකේ තියෙනවා සාමාන්‍යයෙන් වර්ගවල gunpowder 1 එකෙත් සාමාන්‍යයෙන් curl size එක අපි ගත්තොත් මේ තියෙන්නේ GP1 green tea එක. මේක සාමාන්‍යයෙන් හොඳ GP1 green tea එකක්. මේක Melford එක green tea එක. මේකේ සාමාන්‍යයෙන් curl size එක. ඒ කියන්නේ bull size එක සාමාන්‍යයෙන් ටිකක් හොඳ තත්ත්වයක තියෙනවා ලොකු size එකේ. සමහරවිට මීට වැඩිය ලොකු ඒවා තියෙනවා. ඊට පස්සේ කලර් එක ගත්තාම තව ගොඩාක් ඩාර්ක් කලර් තියෙනවා, ලයිට් කලර්ස් තියෙනවා, එක එක කලර් වල. ඒ කලර් එක කෙසේ වෙතත් අපි ගන්නකොට සාමාන්‍යයෙන් හොඳ පෙනුමක් තියෙන කලර් එකක් එක්ක ගන්න ඕනේ. සමහර ග්‍රීන් ටී තියෙනවා හැදුවාම නිකන් කහට කියන්නේ කසාය වගේ. හැබැයි එහෙම නෙමෙයි. ග්‍රීන් ටී එක තියෙන්න ඕනේ කලර් එක ලස්සන ලයිට් කලර් එකක්, ලයිට් ග්‍රීන් කලර් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි ග්‍රීන් ටී එකේ හරිය ක්වොලිටිය මේන්ටේන් වෙන්නේ. ඉතින් අපි ඇයි ග්‍රීන් ටී බොන්නේ? මිනිස්සු ගොඩක් ග්‍රීන් ටී බොන්නේ බ්ලැක් ටී බොනවට වැඩිය සෞඛ්‍යමය ප්‍රතිලාභ ගොඩක් බලාපොරොත්තු වෙන. අපි ගත්තොත් එහෙම ප්‍රතිඔක්සිකාරක ගුණය ගොඩාක් වැඩිපුර තියෙන දෙයක් තමයි ග්‍රීන් ටී කියන්නේ. ඒ කියන්නේ ඔක්සිකරණය කරන එක. අපි තේ කොළ වල අපි බ්ලැක් ටී හදනකොට ඒක ඔක්සිකරණය කරන එක. කියන්නේ ෆර්මෙන්ටේෂන් එක කරන එක කහට පිපීම සිදු කරනවා. හැබැයි ග්‍රීන් ටී හදනකොට ග්‍රීන් ටී වල කවදාකවත් අපි ඉස්සෙල්ලාම මේක හුමාලයෙන් හරි නැත්නම් හොට් වෝටර් වලින් හරි මේකේ තියෙන පැසවීමේ ක්‍රියාවලිය නවත්තනවා තේ දැල්ලේ. එතකොට වෙන්නේ පැසවීමේ ක්‍රියාවලිය නැවතුවට පස්සේ ඒකේ ඔක්සිකාරක ගුණය වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ කැටචීන් වගේ දේවල් ගොඩාක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ගොඩක් මේ ග්‍රීන් ටී වලින් ලැබෙනවා. ඉතින් අපි ගොඩාක් කට්ටිය මේක බොනවා සාමාන්‍යයෙන් මේදය දහනය වෙන්න. එතකොට ගියාම කොලෙස්ටරෝල් අඩු වෙන්න, එතනින් ගියාම හෘද රෝග අඩු වෙන්න, සම පැහැපත් වෙන්න. ඒ කියන්නේ බ්ලැක් ටී හා සමානව ගත්තොත් බ්ලැක් ටී වල ගුණයක් තියෙනවා. නැත්තම් බ්ලැක් ටී වල ගුණයක් තියෙනවා. ඊට වැඩිය ලොකු ගුණයක් තියෙනවා ග්‍රීන් ටී වල. චීනය, ජපානය වගේ රටවල් වල ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බොන්නේ ග්‍රීන් ටී දවසකට කෝප්ප මම හිතන්නේ 6-7ක් බොනවා. මේ මිනිසුන් ගොඩාක් ඔයගේ සෞඛ්‍ය රැකිලා තියෙනවා. ලොකු බඩවල නැතුව අර එහෙමින් ඉන්නේ. වැඩි හරියක් මේ ග්‍රීන් ටී වල ලොකු ප්‍රයෝජනයක් අරගෙන. හැබැයි ලංකාවේ මිනිස්සු ගොඩාක් මේ ග්‍රීන් ටී ගැන දන්නේ නැහැ. ග්‍රීන් ටී බොන්නේ නැහැ. ඒ බොන්නේ නැති හේතුව බ්ලැක් ටීම ගහනවා. බ්ලැක් ටීම බොනවා. හැබැයි බ්ලැක් ටීම බොන්නේ ගොඩක් අපි සීනිත් එක්ක දාලා මේ බොනකොට ඒකට අපි තේ වල තියෙන ගුණයට අමතරව සීනි වල තියෙන ගුණය වැඩි හරියක් අපේ ශරීරයට අන්තර්ගත කර ගන්නවා. හැබැයි ග්‍රීන් ටී එකක් බොනකොට අපි කවදාකවත් සීනි දාලා වැඩි බොන්නේ නැහැ. සීනි නැතුව තමයි මේ ග්‍රීන් ටී එක බොන්න පුළුවන් වෙන්නේ. එතකොට සීනි නැතුව ග්‍රීන් ටී එකක් බොනකොට අපිට මේකේ තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් අනිත් ප්‍රශ්න තමයි කට්ටියට තිබ්බේ ග්‍රීන් ටී කොහෙන්ද ගන්නෙ? අර මේ කියලා. දැන් අපි අපෙන් සාමාන්‍යයෙන් ඕගලන්ට ග්‍රීන් ටී ගන්න පුළුවන්. මොකද මේ GP1 එක Melford GP1 එක අපිට ගන්න ඕගලන්ට අපිට දෙන්න පුළුවන් මේ ග්‍රීන් ටී එක. හැබැයි මේ ග්‍රීන් ටී එකේ තියෙන්නේ අපි මේක ඉස්සෙල්ලා දුන්නේ සාමාන්‍යයෙන් තේ වෙන්දේසියේ මේ දවස්වල 18%ක එක්ස්පෝර්ට් ටැක්ස් එකක් ගැහුවා. ඒ ටැක්ස් එකේදී පොඩ්ඩක් ඒ රිෆන්ඩබල් කියන්නේ දවස් 45කින් පස්සේ එක්ස්පෝර්ට් කළා ඒ ටැක්ස් එක ආයෙ ගෙවනවා කියලා. ඉතින් අපි ලෝකල් විකුණනකොට අපිට ආයෙ ඒ ටැක්ස් එක අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට
මේක පොඩ්ඩක් මේ කාලේ මිල වැඩි වුණා. ඉතින් සාමාන්‍යයෙන් අපිට කතා කරලා ඔයගලන්ට ගන්න පුළුවන්. හැබැයි මේකේ සාමාන්‍යයෙන් ඔයගලන්ට සමහර කට්ටියට බිස්නස් නැතුව නිකන් Tamanට පරිභෝජනයට ගන්න කට්ටියට ඔයගලන්ට ග්‍රෑම් 100 200 500 කිලෝ එක ඒ වගේ ගන්නත් පුළුවන්. ඒ වගේ මගේ WhatsApp එකේ හරි නැත්නම් මගේ ෆෝන් එකට හරි ඔයගොල්ලෝ කතා කළොත් අපිට ඒ පහසුකමත් සල්සලා දෙන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට ඇත්තටම විශ්වාසයෙන් ගන්න පුළුවන් නියම green tea වර්ගයක්. අපි බලමු මේ green tea එකේ කොහොමද මේ green tea එක හැදුනට පස්සේ බලන්න කලර් එක ඒකේ තියෙන්නේ සාමාන්‍යයෙන් normal light green කලර් එකක්. ඇත්තටම green tea එක එන්න ඕනේ ඒ කලර් එක. නැතුව සමහර green tea හැදුවම නිකන් black tea වලට වැඩිය සමහරලාට තද ගතියක් තියෙනවා නිකන් කසාය ගතියක් වගේ. සියුම් රසයක් තියෙන්න ඕනේ. ඇත්ත green tea වල එන්නේ හරි සියුම් රසයක්. එතකොට ඒ රසය අනුව තමයි green tea එකේ වර්ගවල quality එකයි මිලයි තීරණය වෙන්නේ. සමහර පහතරට green tea තියෙනවා. ඒවා ටිකක් thick වැඩි. ඒවා ටිකක් බොන්න අමාරුයි. බිව්වට පස්සේ සමහරලාට කාලා බොන්න ඕනේ. ආහාර අරගෙන. නැත්නම් සමහරලාට ඒක ගැස්ට්‍රයිටිස් වගේ තියෙන කට්ටියට ඒක පොඩ්ඩක් වැඩි වෙන්න බලනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ හොඳ ඕන තැනකින් හොඳ green tea එකක් ගන්න. ඕගලන්ට green tea අවශ්‍ය නම් මට කතා කරන්න නැත්නම් මට WhatsApp කරන්න. අපිට ලංකාවේ තියෙන හොඳම green tea එකක් ඕගලන්ට දෙන්න පුළුවන්. බොහොමත් ස්තුතියි අද මේ වීඩියෝ එක නරඹුවට. අපි ඉදිරියේදී තවත් ඒකල ගැන වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.